මොනවා හෝ ප්‍රශ්නයක් කියන්නේ මොකක් හරි ඒගොල්ලෝ ඒ රෝලක් ගහගෙන ඉවරලා ඒ වෙලාවෙක අරන් දෙනවා අඬනවට බයි. හැබැයි තව සමහර දෙමව්පියෝ ඉන්නවා ඇති තරම් අඬහන් අරන් දෙන්නේ නැහැ. හරිද? මම ගොඩක් වෙලාවට අනුමත කරන ඕකෙන් ඔය දෙවනි එක. ඒ කියන්නේ එතකොට අර ළමයාට හුරු වෙනවනේ අර අල්ලා ගන්න එකක්. ඒ කියන්නේ මේ කියන්නේ අර අල්ලගෙන ඉන්න එකක් හුරු වෙනවනේ. ඒ කියන්නේ මේ වෙලාවෙක කරගන්න බැරි නම් අල්ලන් ඉන්න පුළුවන් කියලා. නැත්තම් අර ඔක ලොකුම ප්‍රශ්න දැන් සමහරවිට අපි නිතරම අහන එකක් ඔය අම්මලාගෙන් අර ඒ ළමයා හැමදේම අඬලා ජය ගන්න පුරුදු වෙලා. ඒ අඬලා ජය ගන්න පුරුදු වුණා කියන කියන්නේ අර කියන්නේ ඒගොල්ලෝ එතකොට හැමදේම ලබා ගන්න අඬන්න පටන් ගන්නවා. ඒක එතන කියන්නේ පොඩි කාලේ සෙල්ලම් බඩුවෙන් පුරුද්දට එන එක දැන් කිරිබොණ්ඩ අඬන එක ඕකේ. ළමයාට කතා කරන්න බෑ. ළමයාට කිරිබොණ්ඩ නම් අඬන්න ඕනේ. ඒක අම්මට තේරෙනවා. හැබැයි ඒක මං හිතන්නේ අම්මට තේරුණාට කියලා කියන්නේ ළමයා අඬන ටෝන් එකෙන් අම්මා දන්නවා ළමයාට කිරි දෝනේ ළමයාට චූ ගිහිල්ලාද කියලා. බඩගිනිද නැත්තම් ඒක වෙන මොකක් හරි එකක්ද කියලා අම්මට ඒක අඬන ටෝන් එකෙන් තේරෙනවානේ. ඕක සමහරවිට තාත්තට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ටෝන් එක තාත්තට වෙනස් වෙන්නේ නැහැ. ඒත් මං කියන්නේ අර පොඩි කාලේ ඉඳන් ළමයාව අර විදිහට හුරු කරලා අඬනවට බය වැඩ කරපුවාම ඒ ළමයාගේ ඔළුවට යනවා මට දෙයක් ලබා ගන්න මං අඬන්න ඕනේ. ඇඬුවොත් මට මේක ලැබෙනවා. ඒතකොට ළමයා පුරුදු වෙනවා අර මුළු ජීවිත කාලෙම අඬන්න. අපි කියන්නේ අරුණන් හැමදේම අඬලා ජය ගන්න ඉන්න මිනිස්සෙක් වගේ එකක් අපි කියන්නේ. මම කියන්නේ එහෙම වෙන්නේ අර වගේ වුණාම.